ජාතියක්, ආගමක්, කුලයක්, රැකියාවක්, තනතුරක් කිසිවක ભેදයක් නැතුව ඕනෑම කෙනෙකු විසින් සිදු කරන ක්‍රියාවලියක් සම්බන්ධයෙන් අපි අද කතා කරන්නේ. ඉතින් මේ පිරිමින්ට වගේම කාන්තා ඔබටත් ඉතාමත් වැදගත් මාතෘකාවක්. ස්වයං වින්දනය. ස්වයං වින්දනය කියන්නේ ස්වභාවිකව සතුට ලබා ගන්න පුළුවන් ආරක්ෂාකාරීම ක්‍රමය. මොකද මේ මගින් කැප් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ලිංගික රෝග සම්ප්‍රේෂණයක් සිද්ධ වීමක් වෙන්නේත් නැහැ. මේ මගින් ලිංගික ආතතිය දුර වෙනවා වගේම නිතර නිතර තරහ යන බව අඩු කරගන්නටත් හොඳ මූඩ් එකකින් දවස ගෙවන්නට උදව්වක් ලබා දෙන්නටත් මේ ක්‍රියාවලිය බොහෝ පිටුවහලක් වෙනවා. යම් කිසි කෙනෙක් මේ ක්‍රියාවලියේ යෙදීමෙන් පසු වරදකාරී හැඟීමක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන්නේ ඔහුගේ ආධ්‍යාත්මික පසුබිම සහ සංස්කෘතික පසුබිම නිසා. ඉතින් ඔබ ස්වයං වින්දනයේදීමෙන් පසු එවන් මානසික ආතතියට ලක් වෙලා ඉන්නවනම් ඔබගේ සමීපතේ පුද්ගලයෙකු සමග සාකච්ඡා කිරීම, එහෙමත් නැත්නම් මනෝ චිකිත්සකවරයෙකු හමුවීම හෝ වෛද්‍යවරයෙකු සමග මේ සාකච්ඡා කිරීම මගින් මානසික ආතතිය දුරු කරගත යුතු වෙනවා. ස්වයං වින්දනය කිරීම නිසා කිසිදු ශාරීරික ආබාධයක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් යම් පුද්ගලයෙක් මේට ඇබ්බැහි වුවහොත් එය ඔහුගේ බැඳීම් වලට, ඔහුගේ සම්බන්ධතාවයන් වලට නරක ලෙස බලපාන්නට පුළුවන්. කොහොමද Taman මේ තත්ත්වයට ඇබ්බැහි වූ බව හඳුනාගන්නේ? යම්කිසි පුද්ගලයෙක් දිනකට ඉතාමත් වැඩි වාර සංඛ්‍යාවක් ස්වයං වින්දනයේ යෙදෙනවා නම් ඔහු එසේ කිරීම සඳහා Tamanගේ එදිනෙදා කටයුතු මගහරිනවා නම්, පාසලේ කටයුතු, රාජකාරී කටයුතු, ඒ වගේම Tamanගේ පවුලේ අය සමග හෝ යහළුවන් සමග කාලය ගත නොකර ඔවුන්ගෙන් මගහැර මේ ක්‍රියාව වෙනුවෙන්ම කාලය වැය කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී ඔබ ඒ සඳහා ඇබ්බැහි වූවකු විදිහට හඳුනාගත යුතුයි. ඉතින් මේ තුලින් බිහිවෙන පුද්ගලයා වැඩදායී නොවන පුද්ගලයෙක් විදිහට, එහෙම නැත්නම් ප්‍රොඩක්ටිවිටි එක අඩු පුද්ගලයෙක් විදිහට තමයි හඳුන්වන්නට පුළුවන් වෙන්නේ.